ආයුබෝවන් සුබ දවසක් වේවා. 22 වෙනි දේර්කානාධිපති කිවිග්‍රහ දේවතාවන් නැත්නම් සිකුරු ග්‍රහ දේවතාවන් නම් අපි චුට්ටක් ඒ ගැන කතා කරමු. යම්කිසි පුද්ගලයෙකුගේ ජන්මපතට අනුව 22 වෙනි දේර්කානාධිපති සිකුරු ග්‍රහ දේවතාවන් නම් සාමාන්‍යයෙන් සිකුරු ග්‍රහ දේවතාවන්ගෙන් තමයි ආදරය, ආලය, ලෞකික සැප සම්පත්, යාන වාහන, විසිතුරු දේවල් ලැබෙන්නේ. ඒ වගේම හැම සුව පහසුකමක්ම ලැබෙන්නේ මේ කිවි ග්‍රහ දේවතාවන්ගෙන් තමයි. යම් කිසි කෙනෙක්ගේ 22 වෙනි දේර්කානාධිපති කිවිග්‍රහ දේවතාවන් වුණාම ආදරය, ආලය, ලෞකික සැප සම්පත් මේ ආදී වල අඩුවීමක්, නැතිකමක්, මදිකමක් වීමේ අවස්ථාව වැඩි වෙනවා. ඇතැම් අවස්ථාවලදී බොහෝ දුරට වයසට වඩා පෙනුමක් තියෙන්න පුළුවන් 22 වෙනි දේර්කානාධිපති කිවිග්‍රහ දේවතාවන් වුණාම පස්සේ. ඔබට සැප සම්පත් භුක්ති විඳීමට තියෙනවා. යාන වාහන, ඇඳුම් පැළඳුම්, ඒ වගේම රසවත් ප්‍රණීත ආහාර පාන මේ හැම දෙයක්ම තියෙනවා. නමුත් මේ හැම දෙයක්ම තිබුණත් භුක්ති විඳීමට අවස්ථාවක් නැහැ. ප්‍රණීත ආහාර තියෙනවා. වෙලාවට ඒම ආහාර ලබා ගැනීමට අවස්ථාව නොලැබී යන්න පුළුවන්. ඇතැම් අවස්ථාවලදී ඔබට සුව පහසු විදිහට ගමන් කරන්න වාහනයක් තිබුණත් ඒ වාහනේ ඔබ පාවිච්චි කරන්නේ නැහැ. බොහෝ දුරට පයින් යන්න පුළුවන්, එක්ක බස් රථයක ගමන් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ලස්සනට අඳින්න ඇඳුම් පැළඳුම් ගොඩක් තියෙනවා. ඒ තිබුණත් ඔබ අඳින්නෙම එකක් නැත්තම් දෙකක්. ඒකට පින නැහැ. ඒ කියන්නේ එහෙම කිව්වත් හරි. ඒ කියන්නේ ඒවා පාවිච්චි කරන්න තරම් අවස්ථාවක් ඔබට හිත දෙන්නෙත් නැහැ, අවස්ථාවක් ලැබෙන්නෙත් නැහැ. විවාහ ජීවිතය ගත්තොත් එහෙම විවාහ ජීවිතයට ඇතුල් වෙලා හිටියත් ඔබේ විවාහ ජීවිතය බොහෝ දුරට සුන්දරත්වයක් නැහැ. සමහර වෙලාවට කලකිරීමෙන් ඉන්න පුළුවන්. ඇතැම් අවස්ථාවලදී විවාහ නොවී ඉන්නත් පුළුවන්. තවත් අවස්ථාවලදී විවාහ ප්‍රමාද දෝෂ වලට ලක්වීමේ අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඔබගේ පෞල් පසුබිම ගත්තොත් එහෙම නිවස, දෙමව්පියන්, සහෝදර සහෝදරියන් අතර ඔබට එතරම් පිළිගැනීමක්, ආදරයක්, ලෙන්ගතුකමක් නැහැ. නිතර ප්‍රතික්ෂේප වීම වලට තමයි ලක් වෙන්නේ. ඔබ කොච්චර හැම කෙනෙකුටම ඕනෑම කෙනෙකුට යම්කිසි හොඳක් කළත්, උදව් උපකාරයක් කළත් ඔබෙන් අහන්නේ ඔයා මට මොනවද කරලා තියෙන්නේ කියලා. අන්න ඒ වගේ ඔයා කරන දේවල් පිළිබඳ වැඩි ඇගයීමකට ලක් වෙන්නේ නැහැ. ප්‍රතික්ෂේප වීම වලට තමයි ලක් වෙන්නේ. අන්න ඒ වගේ අවස්ථාවක් මේ 22 වෙනි දේර්කානාධිපති කිවිග්‍රහ දේවතාවන් උනාම පස්සේ ඇති වෙනවා. ඔබ වැඩ කරන ආයතනය ගත්තොත් එහෙම ඔබ ඉතාමත් දක්ෂ සේවකයෙක් නැත්තම් නිලධාරියෙක් වෙන්න පුළුවන්. නමුත් ඒ උනත් ඔබ කොච්චර දක්ෂ ලෙස වැඩ කටයුතු කළත්, රාජකාරියේ නිරත වුණත්, අනිත් අයට උදව් උපකාර කළත් ඒව කිසිසේත්ම ගණන් ගන්නේ නැහැ. ප්‍රතික්ෂේප කිරීම වලට තමයි ලක් වෙන්නේ. පිළිගැනීමක් නැහැ. අන්න ඒ වගේ දේවලුත් මේ 22 වෙනි දේර්කානාධිපති කිවිග්‍රහ දේවතාවන් උනාම පස්සේ ඇතිවීමේ හැකියාවක් තියෙනවා. සමහර වෙලාවට ඔබට මෙන්න මෙහෙමත් වෙන්න පුළුවන්. යම් කිසි කෙනෙක්ට ඔබ විහිළුවක් කළත් ඒක විහිළුවක් විදිහට නෙමෙයි ඒ කෙනා පිළිගන්නේ. ඔබව ඒ විහිළුව නිසා දෝෂ දර්ශනයට ලක් වෙන්න පුළුවන්. වැරදි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එහෙමත් වෙනවා. තවත් වෙලාවක ඔබට යම් කිසි කෙනෙක් විහිළුවක් කළත් ඒ විහිළුව විහිළුවක් විදිහට ගණන් ගන්න අවස්ථාවක් නොවේ. ඔබ එහෙමත් ගණන් ගන්නෙත් නැති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ දේවල් මේ 22 වෙනි දේර්කානාධිපති කිවිග්‍රහ දේවතාවන් උනාම පස්සේ ඇති. ගොඩක් දුරට ඔබට සිදුවන සිදුවීමක කලකිරීමකින් තමයි ඉන්නේ. මේ කිවිග්‍රහ දේවතාවන් කියන්නේ ලෞකික පැත්තට බර ග්‍රහ දේවතාවන් කෙනෙක්නේ. නමුත් 22 වෙනි දේර්කානාධිපති කිවිග්‍රහ දේවතාවන් වුණාම පස්සේ ඔබ ලෞකිකත්වයට වඩා ලෝකෝත්තර පැත්තට යොමු වීමේ ප්‍රවණතාවයක් තමයි ඇති වෙන්නේ. නිතර කලකිරීමක්, නිතර එපා වීමක් වගේ ගතියක් ඇති වෙනවා. අර මම මුලින් කියපු දේවල් එක්ක ඔබට සිදුවෙන සිදුවීම් මාලාවන් එක්ක. ඉතින් මේ 22 වෙනි දේර්කානාධිපති කිවිග්‍රහ දේවතාවන් වෙලා මේ වගේ දේවල් වලට ඔබට මුහුණ පාන්න සිදුවන්නේ ඔබ යම් කිසි ආකාරයකදී පෙර භවයේදී කරන අකුසල කර්මයක් නිසා වෙන්න පුළුවන්. ඉතින් මේ සඳහා ඔබට මේ කිවිග්‍රහ දේවතාවන්ගෙන් ඇතිවන 22 වෙනි දේර්කානාධිපති වෙලා ඇතිවන අසුබතා මඟහරවා ගැනීමට විවිධ වත් පිළිවෙත් තියෙනවා. ඔබට පුළුවන් නම්
ඒ වත්පිළිවෙත් කළාම මේ තුලින් ඇතිවන්නා වූ දේවල් වලින් මගහැරෙන්න පුළුවන් බොහෝ විට. හැමෝටම මේ 22 වෙනි දේර්කානාධිපති ත්‍රිවිග්‍රහ දේවතාවන් වුණා කියලා අර මම මුලින් කියපු හැම දෙයක්ම සිද්ධ වෙන්නේ සමහර විට වෙනසක් වෙන්න පුළුවන්. ඒ ත්‍රිවිග්‍රහ දේවතාවන් තැන්පත් වෙලා ඉන්න ආකාරය මත ඒව අඩු වැඩි වෙනස් වීම වලට භාජනය වෙන්න පුළුවන්. ඉතින් ඔබට මේ සම්බන්ධව මොනවා හරි ගැටලුවක් තිබුණොත් මගෙන් කතා කරලා දැනගන්න පුළුවන්. ගොඩක් ස්තුතියි මාත් එක්ක රැඳී සිටියාට. මේ වගේම වීඩියෝ එකකින් නැවත හමු වෙනවා. හැකිනම් ඔබ කැමති නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. bell icon එකත් ඔබන්න. මේ නාලිකාව තුලින් ගෙන ඉන්නා වූ විවිධ මාදිලියේ වැඩසටහන් ඔබට දැක බලා ගැනීමට හැකියාවක් ලැබේවි.